Hello, welcome to Oman. ආයිබෝවන් ඕමාන් අපි අද ඇවිල්ලා ඉන්නේ ඕමාන් වලට දවස් 4ක නිවාඩුවට පුදුම ලස්සනක් තියෙන හරි අපූර්ව රටක්. ඉතින් අපේ ඩුබායි වලට ළඟම තියෙන අපේ UAE වලට ළඟ විඳින්න මේ සුන්දරත්වය ඕමාන් මස්කට් වල. Yeah, let's go. දෙල්නේ දැන් කොහෙද ඉන්නේ? මේ උදේ පාන්දර මේ 7:46 අපි 7 වලින් තමයි අද යන්නේ. දැන් අපේ රෙවොන් චායි ටයිම් නේ. චායි. අපි ගත්තා කොෆි එකක් බිව්වා මේ වගේ. අපේ මල්ලි කෙනෙකුත් හම්බුණා. අපි යනවා දැන්. එහෙනම් යමු දෙල්නේ. අපි ඕමාන් වලට ආවේ හත්ත බෝඩ් එක හරහා. අපිට ඉතින් පැයකට වඩා අඩු කාලයක් ඇතුළත හැමදේම කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ ගැන විස්තරේ මේ වීඩියෝ එකේ ඉදිරියට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් දිගටම රැඳිලා ඉන්න. ගමන මස්කට් බලා යද්දී අපේ පෙර අත්දැකීම් එක්ක තව කිලෝමීටර් 160ක් 70ක් තියෙනවා යන්න. ඉතින් අපි මගදී තෙල් ගහලා පොඩ්ඩක් අන්න අතන මේ වගේ තියෙන කැෆේ. ඉතින් අපි එතනින් ගිහිල්ලා මොන හරි අරගෙන පොඩ්ඩක් මේ නිදිමත වගේ එනකොට අනිවාර්යෙන් නවත්තලා යන්න. අපි බලමු මේ ඕමාන් රියල් කීයක්ද යන්න කියලා මේ තෙල් මිලට. මම 95 ෆුල් ගහන්නේ. වෙලාව හරියටම හවස 4:41 අපි ඉන්නවා ඕමාන් වලට ඇවිල්ලා. ඉතින් ඕමාන් ආව ගමන් අපි හොයාගෙන ආවේ ලංකාවේ අපේ රෙස්ටුරන්ට් එක. අපි බැලුවා සිටි එකට ළඟම තැන තිබුණේ මෙන්න මේ කෝපි කඩේ. ඉතින් අපි දැන් කෝපි කඩෙන් බිත්තර රොටි කාලා. දැන් බිත්තර රොටි ඉවරයි. රයිස් එක එනකන් ඉන්නේ. රයිසුයි බිත්තර රොටි. තව බිත්තර රොටියක් මම ඕඩර් කරන්න හදන්නේ. හැබැයි ලොකු පෝෂන් එක තියෙන්නේ මට. අද අපේ නවාතැන අන්න ඇතුලේ ඉන්න අපේ ආරාධිත අමුත් අපිව පිළිගන්න ඇවිල්ලා. මෙන්න ඕමාන් අහසයට අපේ පළවෙනි දවසේ ගෙවෙන්න අද මේ විදියට. කීයද ගාණ ගිල්ලේ? රියාල් 14.7 ඕමාන් රියාල් 14.7. ඉතින් ඕමාන් වලට ඇවිල්ලා ඉන්නේ වෙලාව හරියටම රාත්‍රී 7යි. ගමන පිළිබඳව සහ ගමනේ ගියපු වියදම් ගැන ඕගොල්ලන්ට කෙටි සඳහනක් කරන්න. අපි ගමන පටන් ගන්නවා ඩුබායි ඩිස්කවරි වලින් උදේ පාන්දර 5ට පිටත් වෙන්න. ඉතින් අපි බෝඩ් එකට එනවා 7 වලට මග චුට්ටක් නවත්තලා 7 වගේ වෙද්දි සම්පූර්ණ දුර තියෙනවා කිලෝමීටර් 456ක් මස්කට් වලට අපි ඉන්න තැන ඉඳන් ඩුබායි වලින් එක්සිට් වෙද්දි ඔන්න මුලින්ම අපිට අපේ වාහනේ මුල්ම වියදම ගෙවන්න වෙනවා. අපිට එක්සිට් ෆී එක 3 දෙනාට ඩිරාම් 107කුත්. ඊට පස්සේ ටක් ගාලා එහා පැත්තෙම තියෙනවා ඕමාන් බෝඩ් එක. ඉතින් අපි ඕමාන් බෝඩ් එකට යද්දී අපේ මේ වෙහිකල් ඉන්ෂුරන්ස් එකට අපිට යනවා රියාල් 13.5ක්. ඊට පස්සේ අපි තුන් දෙනාගේම වීසා අපි ගත්තේ එතනින්ම තමයි. ඉතින් ඒකට රියාල් 15කුත් යනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් එන්න කලින් ඔන්ලයින් මේ දේවල් කරගෙන එන්න කාලේ ඉතුරු කරන්න. හැබැයි අද 7වල අද නිවාඩු දවසක් වෙලත් 7 බෝඩ් එකෙන් අපිට ඉක්මනට යන්න පුළුවන් වුණා පැය පැයක් ඇතුළත. ඉතින් හරි සන්තෝෂයි. ගොඩක් ලංකාවේත් ඇවිල්ලා තිබුණා. ඉතින් ඔන්න ඔය වියදම තමයි අපිට බෝඩ් වලදී යන වියදම. එක්සිට් ෆී එක ඩිරාම් 107කුත් වීසා වලට රියාල් 3 දෙනාටම රියාල් 15කුත් අපේ වෙහිකල් ඉන්ෂුරන්ස් එකට දවස් 5ට රියාල් 13.5කුත්. මේකට අවශ්‍ය වෙන ඩොකියුමන්ට් තියෙනවා. ඔයගොල්ලෝ 3 දෙනාගේම පාස්පෝර්ට් එහෙම නැත්නම් ඔයාගේ පවුලේ අයගේ පාස්පෝර්ට්. හැබැයි ඒක මාස 6කට වඩා කාල සීමාවක් වළංගු වෙන්න ඕන. ඊට පස්සේ තියෙන්න ඕන වගේ එමිරේට්ස් ID එක. මම මේ කතා කරන්නේ UAE රෙසිඩන්ට් එහෙම නැත්නම් ඩුබායි වල එමිරේට්ස් ID තියෙන අය ඕමන් එන විදිය. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන අවශ්‍ය වෙන ඩොකියුමන්ට් විදියට. ඒ වගේම ඔයාගේ වෙහිකල් එක ඔයාගේ නමට තියෙනවා නම් ඔයාගේ මුල් කී එකයි ඩ්‍රයිවිං ලයිසන් එකයි ඕන මේ ඉන්ෂුරන්ස් එක ලබා ගැනීමේදී ඒ අවශ්‍ය ඩොකියුමන්ට් ටිකත් අරගෙන ඔයා ආවනම් ඔයාලට පහසුවෙන් ඕමන් වලට වෙන්න පුළුවන්. මේ ප්‍රධානම ගැටලුවක් තමයි මේ මැප් එක දාගන්න ඕන. අපේ ෆෝන් වල SIM එක වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අපි ඕමන් බෝඩ් එකෙන්ම ගත්ත SIM එකක් GB 14ක් තියෙන එකක්. අපි ගත්තා රියාල් 10ක SIM එකක් GB 14කුත් එක්ක. ඒ ඔක්කොමත් අරගෙන අපි ඇතුළට ආවා. ඇතුළට එද්දී තෙල් ගහන්න තැන් හම්බ වෙනවා. ඒ වගේ ආවොත් නවත්තලා පොඩි තේ එකක් බීලා යන්න බලන්න. ඉතින් අපි අතරතුර පොඩි චායි එකක් එහෙම බිව්වා. මම හිතන්නේ ඒක රියාල් වල තියෙනවා අර 200ක් කියන්නේ 100 කොළ දෙකක් චූටි 200ක්. මම ඒකට කියන නම නම් දන්නේ නැහැ. එන් 200ක් ගියේ කියන්නේ අර ඩිරාම් දෙකක් වගේ. ෆුල් ටයිම් කරන්න මට ගියා මේ අපේ වෙහිකල් එකේ රියාල් 11යි 7.6ක්. මම හිතන්නේ පොයින්ට් 6ක් 11යි 6ක්. ඉතින් ඒවල් ටික කරගෙන අපි ඊට පස්සේ හෙව්වා ඕමාන් මස්කට් වලට ආවම ලංකාවේ රෙස්ටුරන්ට් එක. අපිට හම්බුණා කෝපි කඩේ. ඉතින් අපි කොත්තු කාලා රයිස් කාලා තේ බීලා බිත්තර රොටි කාලා මේ ඔක්කොටම ගියා අපිට රියාල් 5ක්. ඊට පස්සේ ඒ අයියම කිව්වා ළඟ තියෙන හොටෙල් එක. මොකද අද එද්දි රෑ වෙච්ච හින්දා අපි මෙන්න නැවතුණා. දැන් ඉන්නේ හොටෙල් එක ගෙදර වගේ. අපිට ගියා ඒකේ දවසට රියාල් 14ක්
14:07 යන්න ප්ලෑන් කරන කෙනෙක් නම් එන්න. ඔයගොල්ලෝගේ අත්දැකීමත් පහලින් ෂෙයා කරන්න කෙනෙක්ට වැදගත් වෙයි. ඕමාන් වතුර ටිකක් ඇඟට දාගෙන නාලා ඉන්නේ. ඕමාන් වල රෑ මේ ගන්නවා මේ වගේ රෙවොන්ට සෙල්ලම් බට්ටිය. බබාලගේ සෙක්ෂන් එක දැන් එහෙනම් ඕගොල්ලෝ දකින්න එතන නිතරම අපෙන්න තියෙනවා. අපි ඊට පස්සේ ආවේ අපි හිටපු හොටෙල් එක ඉස්සරහම තිබ්බ මෙන්න මේ සුපර් මාකට් එකට. ඇත්තටම බෑග් පැක් කරනකොට එයාගේ සෙල්ලම් බඩු ටික දාගන්න බැරි වුණා. ඊටත් පොඩි පොඩි සෙල්ලම් බඩු ටිකක් අරගෙන ඊට පස්සේ අපිට ආයේ බඩගිනි වුණ හින්දා අපි රෑ කෑමට මෙන්න මෙතෙන්ට ආවා. ඔන්න අද ඕමාන් වලින් රෑ කෑම ආයෙත් වතාවක්. රෑ වුණා බඩගිනි වුණා මොනවද දින්නේ කන්? මෙන්න මේ වගේ රොටි එක තියෙනවා මෙන්න මේ වගේ මික්ස් ග්‍රිල් එක රියල් 6. රියල් 6 කියන්නේ ඒක 10න් වැඩි කම්මුනේ දිරාම් 60යි. මෙන්න දිරාම් 60ට හම්බෙච්ච අපේ මික්ස් ග්‍රිල් එක. ටයර්ඩ් නේ වුණොන්දට. මහසයි අදට එන good night. good night අපි යනවා රූම් එකට. සුබ රාත්‍රියක්. හෙට උදේ හම්බෙමු. ඔන්න පළවෙනි දවසේ ඕමාන් මෙන්න මේ විදියට අපි ඉවර කරනවා. ග්‍රෑන්ඩ් මොස්ක් එකට ඕමාන් වල තියෙන ආකර්ෂණය වැඩිපුරම දිනාගත්තු තැන. යමු එනවා. යා. Good morning ඕමාන්. මේ මට කතා කරන්න දෙන්නේ කවුද එනවා දැන්? ඕගොල්ලෝ බා. මේ ඔන්න එනවා. අපි දැන් ඉන්නේ ඕමාන් වල මස්කට් වල තියෙන සංචාරක ආකර්ෂණය වැඩිපුරම දිනාගත්තු ග්‍රෑන්ඩ් මොස්ක් එක තමයි මේ පිටිපස්සෙන් පේන්නේ. ඉතින් ඔන්න ඔයාලත් එන්න. විශේෂම දේ වාගේ ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න. කිසිම දෙයක් නිරාවරණය වෙන්න අඳින්න බෑ විශේෂයෙන්ම කාන්තාවක්. මෙතනට ආවට පස්සේ හරි නිස්කලංක බවක් දැනෙනවා. මෙන්න මේ වගේ තමයි නගරය ඕගොල්ලන්ට පේන්නේ. හරි ලස්සනට කොළ පාට ඇහැට දකිද්දි හරි ප්‍රියයි. එන්න වගේ ඈතින් කඳු මිටියාවත මේ තමයි ඕමාන් මස්කට් වල තියෙන මේ ග්‍රෑන්ඩ් මොස්ක් එක පේන විදිය. මෙන්න මේ වගේ ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා මේ මොස්ක් එක ඇතුළ. හරි අපූර්ව විශ්මිත නිර්මාණයක්. ලොකු විශාල භූමි ප්‍රමාණයක පැතිරලා තිනවා. මේ තමයි එතන. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා යන්න එන්න. දිලිනි නම් රෙවොන් එක මේ දුව ඉන්නේ මේ වෙලාවේ. රෙවොන්ට නම් හොඳටම සෙල්ලම් කරන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා. මොකක්ද දෙන්නේ මෙතනට ආවම ආට දැනෙන්නේ? ඒ සංචාරක ආකර්ෂණය වැඩිපුරම දිනාගත්තු තැන. දිලිනි මේ දැන් ඕමානේ වගේමයි පේන්නේ. ඇත්තට මෙතන ගොඩාක් ලස්සනයි. ඒ වගේම මේ පල්ලියේ උදේ 8 ඉඳන් 11 වෙනකම් විතරයි විවෘත වෙලා තියෙන්නේ. ඒ වගේම සංචාරකයන්ට බලන්න යන්න පුළුවන් සඳ ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකම් විතරයි. ඊට පස්සේ අපි දැන් දවල්ටත් කිට්ටු හින්දා ඒ ළඟ තිබ්බ කේරළ රෙස්ටුරන්ට් එකකට ගියා. එතන ඇත්තටම තිබ්බේ බිරියානි විතරයි. ඉතින් බීෆ් බිරියානි එකකුයි චිකන් බිරියානි එකකුයි අපි ගත්තා. ඒ කාලා අපි ඊට පස්සේ ගියා හොටෙල් එකට. හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන ටිකක් රෙස්ට් කරලා ඊගවට අපි ආයේ ආවා මුත්‍රා කියන එයාලගේ ඕල්ඩ් මොස්කට් සිටි එකට. ඉතින් එයාලගේ ෆෝට් එකක් බලන්න යන ගමන් තමයි අපිට මේ තැන හම්බුනේ. එතන ඉන්න කෙනෙක් තමයි පෙන්වන්නේ මෙතෙන්ට ගියාම මාර ලස්සන වීව් එකක් තියෙනවා කියලා. ඕමාන් වල දැන් ඇවිල්ලා ඉන්නේ මස්කට් වලින් චුට්ටක් එහාට ගියාට පස්සේ අරගෙන තියෙන ඕල්ඩ් සිටි එකට. දැන් මේ වගේ හැමතැනම තියෙනවා අමුතු බලකොටු. මේ අර පැත්තෙන් බැලුවත් බලකොටු, මේ පැත්තෙන් බැලුවත් බලකොටු. අපි යන්න හදන්නේ කඳු මුදුනට. මේ මැදින් පාරේ යනවා. මේ මැදින් පාරේ යනවා. එහා පැත්තේ මුහුද. හරි වෙනස් හැඟීමක් දැනෙන්නේ. අපි යන්නේ අතුරට වැටේ. ඕමාන් කවුරු හරි ඉන්නවා නම් මේ පහලින් කමෙන්ට් කරන්න. ඈත පේනවා මුහුද නැව් යනවා. සත්පේ ඉන්නද? සත්මාල්. ලංකාවේ හැදෙනවා. ඊව කණේ වනින්නේ. 1 2 දැන් අපි යනවා යාළුවගේ තියෙන නැෂනල් මියුසියම් එකට. මියුසියම් එක බලන්න. අපි බලමු මොන වගේද කියලා. එතනම තමයි තියෙන්නේ මේ පැලස් එකනේ. රෙවෝන්ට හෙම්බිරි අපි තුන්දෙනාටම හෙම්බිරිස් ආවා. හොට්ටු වෙනවා. හෙම්බිරිස් ආවා මේ ඒ උනාට අපි කොහොම හරි සීෆුඩ් කනවානේ.
අද සීෆුඩ් try කරන ඊට පස්සේ ඕමාන් වල ප්‍රසිද්ධයි සීෆුඩ් වලට. මේ ඒරියා මේ හරියනේ. ඒරියා එක. නේ ගයිස් මෙන්න මේ උඩට ගියා අපි ටිකකට කලින්ද. අපි යනවා මේ හැබැයි මේ අහස මේ පරිසරය හැබැයි ටිකක් ග්‍රීනරි කන්සෙප්ට් එකට බරයි. ඔව් අපි දන්න හැබැයි මෙතන ඩ්‍රෙස් කෝඩ් එක ඉස්සෙල්ලා නම් මට අත දිග නැති හින්දා බැරි වුණා. අබාය අඳින්න ඕනේ කිව්වා. බලමු අපි ගිහිල්ලා නේ. මේකේ නම දැන් කාලේ කිව්වේ. අපේ කාලේ කිව්වේ රුවල් නෑ මේ තියෙන්නේ. ඩුබායි වල නම් අපිට තියෙනවා ගෝල් සූක් අපි යනවා දැන් ඕමන් සූක් එකට. ඕමාන් නැෂනල් මියුසියම් එක බලන්න අපිට ටූරිස්ට්ලට යනවා වියදම ඕමානි රියාල් 5ක්. ඒ කියන්නේ ඩිරාම් 47.76. පැලස් එක ඇතුළට නම් යන්න බෑ. පැලස් එක ළඟට ගිහිල්ලා අපිට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. ඒක ෆ්‍රී. ඊට පස්සේ අපි තව ලස්සන තැනකට ආවා. එතන උඩට අපිට යන්න පුළුවන්. උඩට ගියාම මුහුද ඈතින් පරණ නැව් බෝට් යන ලස්සන view එකක් තියෙනවා. ඉතින් මෙතනට ආවම දැනෙන හැඟීම හරි වෙනස්. හරියට ලංකාවේ ඉන්නවා වගේ. ඈත යනවා පරණ ෂිප් එක නේද? අර ඈතින් යනවා. මම හිතන්නේ මාළු අල්ලන්න ගියපු එකද දන්නේ. හරි ලස්සන. රෙවොන් තතා කරන්න දෙන්නේ නැහැ. මේ මේක ඇත්තටම ෆ්‍රී නේද? මේ ඔක්කොම මස්කට් සිටි එකේ ආවහම එක ළඟ ඔක්කොම බලන්න යන්න පුළුවන් නේ අපිට. එපා ඈතට යන්න. ඩේන්ජරස්. රෑ වෙද්දි පොඩි හීතරකුත් එක්ක දැන් නම් බබාට නිදිමත හැදලා තියෙන අපි යනවා සූක් එකට. වෙලාව රෑ වේගෙන එනවා. අද අපේ දෙවනි දවසේ ඕමාන් වල ඕමාන් මස්කට් වල. දැන් අපි ඉන්නේ යාළගේ මෙන්න මේ වගේ පැරණිම මේ නගරේ එහෙම නැත්නම් පරණ ඕමාන් මුට්‍රා සිටි වල. මෙන්න මේ වගේ පේනවාද ඕගොල්ලන්ට නැව් තියෙනවා ඇවිල්ලා නවත්තලා මාර වයිබ් එකක් තියෙන්නේ. අපි දැන් යනවා ඒගොල්ලෝගේ ඕල් සූක් බලන්න. ඉතින් ඒ ගමන් අපි ඕගොල්ලන්ට පෙන්නන්න. මේ ඕමාන් වල ටුවරිසම් හබ් එක එහෙම නැත්නම් මේ ගොඩාක් අය එන තැනක් මේ ඕගොල්ලෝ දකින්නේ. මේ වගේ මේ හවස් වෙද්දි ගොඩාක් අද නිමාඩුවත් එක්ක ගොඩක් අය ඇවිල්ලා තිනවා. ආ පැත්තෙන් තියෙනවා මෙන්න මේ වගේ ලොකු නැව් නවත්තලා. මාර ලස්සනයි. දැන් ඕමාන් එහෙම මීට් වර්ග වලට දැන් ඩුබායි වගේ මේ අරාබි රටවල හරි ප්‍රසිද්ධයි මේ ග්‍රිල් එක. වෙලාව හරියටම 6:17යි කළුවරයි පාරේ ඉඳගෙන ස්ට්‍රීට් view එකේ ඉඳගෙන මුත්‍රාවල් මේකේ නම මුත්‍රා. ඉතින් ඒ මුත්‍රාවල තමයි මේ සිටි එකේ නම. අද රෑට ඉතින් ඕමාන් වලින් අපි කන්නේ මික්ස් ග්‍රිල් මෙන්න මේ වගේ මික්ස් ග්‍රිල් එකක් එක්ක අපිට හම්බෙලා තියෙන මේ කීයද දෙන්නේ රියාල් 10යි නේ. රියාල් 10ට මෙන්න මේ වගේ තියෙනවා. ඒකට සැලඩ් එකක්. මොකද්ද දිල්ලි මේ තියෙන්නේ? මේ වගේ රොටි තියෙනවා. වාව්. ඒකත් එක්ක දිල්ලි අලිගඩ පෙර. මම නම් කරක්චායි. මෙන්න මේ වගේ මේ වීදි දිගේ යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ වට තෑගි දෙන්න ගන්න පුළුවන්. මේ වගේ අර හැම තැනම මෙන්න වගේ පොඩි තැන් වලින් යන්න තියෙන්නේ. හරි අමුතු වයිබ් එකක්. මේ ඔයගොල්ලෝ දකින්නේ ඕල් සූක් එකේ ඒගොල්ලෝ දිල්ලි. මෙන්න මේ වගේ ඒගොල්ලෝගේ ට්‍රැඩිෂනල් දේවල් තියෙන හරියට ඉතින් ඩුබායි වල වගේම තමයි. ඕන තැනක මේ ආවට පස්සේ වෙනස් තැන් හොයා ගන්නවා මේ දිල්නේ. සිටි එක මේ විදියට බලන්න ඕන කියලා මාවත් අරන් දැන් උඩ යන ගමන් ඉන්නේ. මෙන්න ගයිස් ඔයගොල්ලෝ දකිනවා මේ පැත්තෙන් තියෙනවා ඒගොල්ලෝගේ ඕල් සූක් එක. අපිට අර ඩුබායි වලදී ගෝල් සූක් වගේ තමයි. මෙන්න මේ විදියට පේන්නේ. මේ දිගටම තියෙනවා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන කුළු බඩු වර්ග සාම්ප්‍රදායික බඩු වර්ග ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඔමාන් ටූර් එකේ 3 වෙනි දවසේ අපි හිටපු අපේ හොටෙල් එකේම තමයි මේ ඊයේ දවසත් අපි ගත කරේ. අපි ආවා බීච්. කඳු මිටියාවතත් එක්ක තමයි මේ වගේ කැලයක් තියෙන්නේ. ඉතින් මං හිතනවා ඕමාන් ගමනේ අද 3 වෙනි දවසේ නේද ඉල්ලේ. අර පැත්තේ ඈත කඳු පේනවා. ඈතින්ම තියෙනවා කඳු පේනවද මේ? ඉවරයක් නැති කැලයක් තියෙන්නේ. දෙන්නේ මේ කැලේ ඉන්නවා මේ හාවෝ වෙන්න ඕන මේ චූටි හාවෝන්ගේ ආපෙටි තියෙනවා මං හිතන්නේ මේ. අපි හාවෝ මම දැක්කොත් පෙන්නන්න. අපිට එකපාරට ලංකාව මතක් වෙනවා මෙන්න මේ වගේ view එකක් එක්ක මේ වගේ වතුර පාරක් ගලාගෙන යද්දි දැනෙන හැඟීම හරි වෙනස්. වටේම කඳු තියෙන්නේ. ඉතින් මේ ඔමාන් මස්කට් වල තියෙන හරි ලස්සන තැනක්. මොකද හිතෙන් තියෙන්නේ මෙතනට ආවට පස්සේ? මොකද මේ විශ්වාස කරනවාද කාන්තාරයක් මැද ඕමාන් වල මෙන්න බලන්න තියෙන වතුර බැහැලා යනවා කඳු මිටියාවතේ මේකට කියන්නේ මේ වාඩි කියලා.
බැහැලා ඉන්නේ මෙන්න මේ වගේ පිරිසුදු වතුරක මේ වගේ විශ්වාස කරන්න පුළුවන්ද මේ වගේ තැනක් තියෙනවා කියලා? ඕමාන් වල සීතලේ අපි වතුර පාර හරහා යන හැටි හරි විශ්මිත නිර්මාණයක්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ඕමාන් මස්කට් වල තියෙන ප්‍රසිද්ධම බීච් එකකට අල් කුරාම් බීච්. මේ වගේ දිගටම තියෙනවා මේ පැත්තේ තියෙන හොටෙල්ස් තියෙනවා. මාර වයිබ් එකක් තියෙන තැන. එහා පැත්තෙන් තියෙනවා කඩුලාන පරිසරයක්. දැන් පුතාගෙන යන් කියලා. හරි වෙනස්ම වයිබ් එකක් තියෙන තැනක් අර ගොඩක් රැල්ල ගහන මේ අපිට ගොඩක් රැල්ලත් එක්ක මතක් මේ රැල්ල ලංකාවේ රැල්ල තරම් සැර නෑ. හැබැයි හරි වෙනස්. අර ඈතින් නැව් තියෙනවා. ඉතින් ඔන්න ඉතින් ඕමාන් වල බීච් එකට අපි ආවා අම්මෝ. මෙන්න මේ වගේ හරි අපූර්ව විදියට තමයි මේක හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ගල් පර්වත වලින් වට වෙලා හරි අමුතු විදියට මේ මෙන්න මෙතන මේ සිප්පි කටු වලින් තමයි මේ පර හැදිලා තියෙන්නේ. මේ කොරල් පර වගේ. ඒ දෙන්න මේ සිප්පි කටු හොයනවා. තේනවනේ ඕමාන් මෙන්න මේ විදියට තමයි පේන්නේ. උදේ වෙලාව දැන් 9යි. මෙන්න මේ වගේ මේ වතුරෙන් බැහැලා යද්දි මේ වගේ හැමතැනම තියෙනවා පොඩි පොඩි තැන් වෙන් වෙලා කඩොලාන පරිසරයකුත් තියෙනවා. එතකොට මේ වගේ කොරල් පර තියෙනවා. ඉතින් හරි අපූර්ව ලස්සන තැනක්. විශේෂ දෙයක් මෙන්න මේ අපි දකින්නේ සිප්පි කටුට මෙන්න ඇවිදින බෙල්ලෝ. සිප්පි කටු චූටි පැටව සෑහෙන දහස් ගණනාවක් මේ එක දිගට මේ එන්න ඇවිදිනවා මේ. පේනවද? හැමතැනම මම මුලින් හිතේ ගල් කියලා බලනකොට මේ ඔක්කොම සිප්පි කටු පොඩි සිප්පි කටු මේ දිගටම තියෙනවා. අර ගොඩක් ඒවා පණ පිටින් යනවනේ. ඇවිදින සිප්පි කටු. දාලා යන්න හිතෙන්නේ නැද්ද? ඕමාන්. වගේ ලස්සන වයිබ් එකක් තියෙන්නේ. 5 6 7 1 2 3 4 අපි දිල්ලි වගේ මේ සෙරප්පු දාගෙන කියන්නේ අපි දෙන්නත් එක්ක ගිහිල්ලා ගිහලා දැන් මේ වැලි ටික අයින් කරගන්න. අපි හා කොනේ ඉස්සෙල්ලා හිටියේ. අපි යතන විශ්වාස කරනවාද මේ පොල් ගස් තියෙනවලු. අපි ඒ හිත තමයි නැවත එතන කොළ පාටයි පොල් ගස් තියෙනවා. පොඩ වෙනස් නේ මේ හරියම වතුර හිඳිලා. මේ හැම තැනම මේ කකුලුවෝ එහෙම නැත්නම් හරි අමුතු මුහුදු තීරයක් මෙතන ඉඳන් ගොඩාක් දුරට ඇවිදිනවා. අර ඈත ඔයගොල්ලන්ට පේන්නේ කට්ටිය යනවා මේ උනාට ඉතින් පරිස්සම එක මෙන්න මේ වගේ කඳු මිටියාවතත් එක්ක විශ්වාස කරනවාද මෙන්න පොල් ගස් තියෙනවා කාන්තාරෙමි. මෙන්න මේ පොල් ගස්. මුහුදක් අයිනේ මේ වගේ දෙයක් දකිද්දි ඉතින් අපිට ගොඩාක් මතක් වෙන්නේ අපේ ලංකාව. මේ දෙන්නාවක් ගන්න බෑ යන් අම්මී. මේ හැම තැනම තියෙන්නේ පොල් ගස් මේ. දැන් කුරුම්බ හැදීගෙන එන්නේ. මේ හැම තැනම පොල් ගස්. විශ්වාස කරන්නත් අමාරුයි ඉතින් කාන්තාරයක් මැද. දෙන්නේ පොල් ගස් නේ. ලස්සනයි මොකද හිතෙන්නේ මේ වයිබ් එක මේ පරිසරයේ තත්ත්වය හරි වෙනස්. පොල් ගස් තිබුණාද අපි දැක්ක මේ පොල් ගෙඩි විකුණන්නත් තියෙන බොන්න. ඕන try කරපු අය කවුරු හරි ඕමාන් ඇවිල්ලා කුරුම්බ බොන්න. පාලින් කමෙන්ට් එකක් දෙන්න. පීනන්න ඕන බබා. මේ රෙවොන්ට පීනන්න ආයිත් යන්න ඕනලු. අපි යනවා සී ෆුඩ් කන්න. Yes, seafood. Senior to Tofir. Offer in the offer. Only Asian. Very nice. Very nice. Wow. Yeah. Very mwah. nice. මෙන්න දින ඕමාන් ස්පෙෂල් සී ෆුඩ් ප්ලාටර් එක. Potato shot. That's so shot. ඕමාන් ස්ටයිල් එකට මෙන්න මේ වගේ මේ කැම ಜಾති දෙකක් ඕඩර් කරා මෙන්න තියෙනවා ප්ලාටර් එක. ඒගොල්ලොන්ගේ ස්පෙෂල් රයිස් එකක් මේ වගේ ක්‍රිස්පි කලමාරි ඉස්සෝ තියෙනවා. මෙන්න තියෙනවා පනිට්ටුවෙන් දාපු එක. මේ ආදරෙන් බෙදාගෙන හදාගෙන කන්න තියෙන සී ෆුඩ් ප්ලාටර් එක. මේක තියෙනවා පනිට්ටුව. ඒගොල්ලොත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ ඕමාන් මේ අපි ආව කඩේ. මේක නම මොකද දෙන්නේ නම? අපි පෙන්නමු කියන්නේ. අපි එළියෙන් පෙන්නන්න වීඩියෝ එක රැඳිරෙන්නේ. අපි දැන් කැම try කරනවා ජය. අද දවල් කැම මෙතනින්. ඔක්කොම නවත්තලා ඔන්න නාන්න යන්න කියලා බැලුවේ. දැන් කොහෙද යන්නේ? ස්විමින් පූල් යනවා. Tutti seafood. I eat out tutti seafood. චුට්ටි ස්විමින් පූල් නේ රෙවන්. So delicious. නේ දැන් කොහෙද යන්නේ?
සැඟවුණු නිම්න හොයාගෙන ඔන්න අපි ආවා ඕමාන් වල. ඉනෆ් රෙවෝන මට බෑ මට හිතලයි පුළුවන් දිල්ලේ ජබුරට බය නිසා ඔන්න එනවා ගොඩ. එතෙන්ට ඔයාලා යනවනම් ඇත්තටම නාන්න ඇඳුම් ඒවත් අරගෙන යන්න. මොකද මම අරගෙන ගියේ නැහැ. පස්සේ එතෙන්ට ගියාම තමයි දැක්කේ. එතන කට්ටිය ගොඩක් සෙල්ලම් කරනවා, පීනනවා, නානවා. හැබැයි දැන් මේ පේන පැත්තේ ටිකක් එහාට යන්න එහාටම යන්න පුළුවන් ගැඹුරයි. ඊට පස්සේ අපි එතන ඉඳලා ඊට පස්සේ එදා රෑ නවාතැනට ගියා. ඉතින් මේ පේන්නේ අපි එදා හිටපු නවාතැන. උදේම අපි ආයේ ඩුබයි බලා පිටත් වුණා. ඉතින් ඔයාලත් ඔයාලගේ අත්දැකීමත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් බලපු ඔයාලට හැමෝටම thank you.